අද අපි හදන්න යන්නේ තක්කඩි. ඒකට ඕනේ පාන් පිටි, පොල්, ලුණු, අවශ්‍ය ප්‍රමාණයට වතුර. මේක හදා ගන්න ඕනේ අපි රොටි හදා ගන්න පදමට. අපි දැන් හදලා බලමු. අපි පාන් පිටියකට ඉස්සෙල්ලාම පොල් එකතු කර ගන්නවා. ඊට පස්සේ ලුණු, රසායනික ලුණු, පස්සේ අපි මේක කවලම් කරගන්නවා හොඳට. ඊට පස්සේ අපි වතුර දාලා මේක හොඳට අනාගමු. අපි දැන් පිටි එක අනාගෙන ඉවරයි. අපි දැන් ඊළඟ එකට යමු. අපි දැන් තක්කඩි එකේ පරිප්පු එක හදාගමු. අපි දැන් තක්කඩි එකට පරිප්පු එක හදාගමු. ඒකට අපිට ඕනේ පරිප්පු ග්‍රෑම් 150යි. මොකද අපි පිටි ගත්තේ 500යි. පරිප්පු එකට අපිට ඕනේ කරන්නේ ලුණුයි, සුදු ලුණු, වියලි මිරිස්, රම්පේ කරපීංචා. ඒකට අවශ්‍ය අපි පහේ ටික දාගමු. මිරිස් ඔයාලා කැමති විදිහට දාගන්න. 3-5 කහ කුඩු, සහ කෑලි මිරිස්. ලුණු. අපි දැන් භාජනයට තෙල් ටිකක් දාගත්තා. ඒක රත් වෙනකොට අබෑට ස්වල්පයක් ඊළඟට සුදු ලුණු, සුදු ලුණු ටික රන්වන් පාට වෙනකම් බැද ගන්න. ඊළඟට රම්පේ කරපීංචායි. ලුණු, වියලි මිරිස්. අපි මේක තෙලේ රන්වන් පාට වෙනකම් බැදගත්තා. ඊට පස්සේ අපි පරිප්පු ටික එකතු කරගමු.
දැන් අපි මේකට වතුර ටිකක් දාගන්නවා. වතුර ටිකක් වැඩිපුර දාගන්න ඕනේ මේකට පිටිගුලි දාන නිසා. අපි දැන් මේ ඉස්සර වෙලා අනාගත්ත පිටි එක ඒකට අපිට තෙල් ඕනේ. අපි තෙල් චුට්ටක් අතේ ගාගෙන පොඩි බෝල හදාගෙන මේ විදිහට පරිප්පු එකට දානවා. තෙල් නිතරම වගේ අතේ හොඳට ගා ගන්න ඕනේ. නැත්තම් මේක ඇලවෙනවා අතේ. අපි දැන් මේක පිටි බෝල ටික දාලා ඉවරයි. අපි මේක තව විනාඩි 15ක් 20ක් විතර තැම්බෙන්න තියමු. ඔන්න දැන් අපේ තක්කඩි ටික තැම්බිලා තියෙන්නේ. ඒකට අපි මිටි කිරි ටිකක් දාගමු. මේකට නම් පොල් ගෙඩි බෑවක කිරි ඇති. මේක තව විනාඩි 5ක් විතර තියලා ලිපෙන් බාගන්න. අපි දැන් අපේ තක්කඩි එක හදලා ඉවරයි. දැන් ඉතින් අපි මේකේ රස බලමු.